තව පැත්තකින් උසස් පෙළ විභාගයෙන් දරුවෝ අධ්‍යාපන අමාත්‍යවරියගේ සාකච්ඡාවක් ඉල්ලුවා. නිරන්තරයෙන්ම කතා කරා උසාවි විද්‍යාව විභාගය කලින් ගත්තා කියලා. සහනයක් ලැබුණේ නැහැ. සිලබස් ආවරණය කළා නැහැ. සිලබස් කවර් කළා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි දැන් එක පැත්තකින් ආණ්ඩුවක් විදිහට ගත්ත තීන්දුවක් නිසා තමයි පීඩනයටපත් වෙනවා. ඒ දරුවෝ. දැන් අනිත් පැත්තෙන් මේ ආපදා තත්ත්වය නිසා දරුවෝ පීඩනයටපත් වෙනවා. තව දින කිහිපකින් විභාගෙ ලියන්න ඕනේ. තවම ආණ්ඩුවක් විදියට ඒ උසස් පෙළ ලියන දරුවන්ට සාධාරණයක් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොකද්ද සැලැස්ම? මොකද්ද සැලැස්ම? තව දුරටත් අපි අහුම්කම් දෙන්න එක අපි බලා ගන්නම් කියලා ඔබතුමාලාගේ සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවද? එහෙමත් නැත්නම් මේ දරුවන්ට අහුම්කම් දෙනවද? ඉතින් මේ කාරණේ පිළිබඳව ඔබතුමාලාගේ තුමියලාගේ අවධානය යොමු කරන්න මම කියලා ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම උසස් පෙළ දරුවෝ මේ මූණ දෙන පීඩනය සම්බන්ධයෙන්. මේක සුළු කොට දකන්න එපා. සුළු කොට දකන්න එපා. ඔබතුමාලට මේක කටෙන් ගහලා පාර්ලිමේන්තුවේ ලොකු කයිවාරු ටිකක් ගහලා බේරෙන්න පුළුවන් වෙයි. හැබැයි මේ දරුවෝ විශාල පීඩනයක